පොඩ්ඩක් කන්න යන්නේ. ගිහිල්ලාම බලමු මොනවාද තියෙන්නේ කියලා. අපි දැන් දොතොම්බරි ස්ට්‍රීට් එකට ඇවිල්ලා ඉන්නේ. ඇතින් පේනවනේ ස්ට්‍රීට් එක. මෙතන විතරක් නෙමෙයි තව එන්ට්‍රන්ස් ගොඩක් තියෙනවා. අපි යන්නේ මෙතනේ. කලර් ලයිට් එක වෙන්නකම් බලාගෙන ඉන්නේ. ස්ට්‍රීට් එකේ ඉස්සරවම කෑම කන්නයි යන්නේ. කොරියන් ෆිල්ම් බලන ෆෑන් කෙනෙක් මම. කොරියන් ෆිල්ම්ස් වල ගොඩාක් දැකලා තියෙනවා මේ කෑම. අපි බලමු ගිහිල්ලා මොකක්ද ඒ කියලා. Thank you. මේක කන්න ගොඩක්ම ආසාවෙන් හිටියේ. කොයි වගේ රසක් තියනවද? ඇත්තටම ස්ට්‍රෝබෙරිස් තියෙන්නේ. ඇත්තටම මේ ග්‍රේප්ස්ද තියෙන්නේ කියලා හැමදාම කෙලකිරිනවා කොරියන් ටීවී සීරීස් බලමු අද කාලා try කරලා කොයි වගේ රසක්ද මේකේ තියෙන්නේ කියලා. ඇත්තම ස්ට්‍රෝබෙරි හරිම රසයි. ලංකාවේ ගොඩක් ස්ට්‍රෝබෙරි try කරලා තියෙනවා. අපි නුවරඑළිය ගියාම කන්න පුළුවන්. හැබැයි ඇත්තම කතාව ජපානයේ නම් ස්ට්‍රෝබෙරි හරිම වෙනස්. රසයි. උඩින් රැප් එකක් තියෙන්නේ. ඒක නිකන් හරියට කැන්ඩි එකක් වගේ. අතුල ෆ්‍රෙෂ් ෆෘට්ස් තියෙන්නේ. මාරම රහයි. ස්ට්‍රෝබෙරි එක කෑවා. ඊළඟට තියෙන්නේ ග්‍රේප්ස් එක. කල බලමු. මොනම නැහැ. තව කම් ගොඩක් තියෙනවා ඉස්සරහට. පටන් ගන්න විතරයි. මේක කාලා ඊළඟට යමු. ජපානයේ තියෙන විශේෂත්වයක් තමයි මම ඔයාලට දැන් කියන්න යන්නේ. සාමාන්‍යයෙන් එයාලගේ ෂොප් වලින් ඩිස්ප්ලේ කරලා තියෙනවා ලස්සනට කෑම වලින් ඩමි එකක්. ඒක හදලා තියෙන්නේ ඇත්තට මේ කෑම නෙවෙයි. තමන් දෙන කෑම තමන්ගෙන් දෙන සර්විස් එක තමයි එයාලා හදලා තියෙන්නේ. මම දන්නේ නැහැ ඒකට ඇත්තට මොනවද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. නිකන් ඒක ඇත්තටම ඇල්ලුවොත් එහෙම ප්ලාස්ටික් වගේ අපිට ඇල්ලෙන්නේ. හැබැයි ඒ කෑම එක ඒ විදිහටම එයාලා අපිට දෙනවා. ඒක තමයි මෙහි දෙන විශේෂත්වය. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ නම් කඩේකින් අපි කෑම එකක් ගත්තාම ෆොටෝ එකේ තියෙන රයිස් එකම අපේ අතට හම්බෙනවද කියන එක ප්‍රශ්නයක් නෙනේ. හැබැයි මෙහි නම් එහෙම එකක් නැහැ. එයාලා ඩිස්ප්ලේ කරලා තියෙන්නේ ෆොටෝ එකද ඩමියද ඒකම ඒ විදිහටම අපේ අතට ගන්න පුළුවන්. ඔයාලට කිව්වනේ මං ආස කෑමක් කනවා කියලා. මේ තියෙන්නේ මං ආස කෑම. ලංකාවේ නම් බූවල්ල කියද්දි මාත් එක්ක තරහත් වෙයිද දන්නේ නැහැ. හැබැයි හරිම රසයි. මේවට කියන්නේ ටකෝයකි කියලා. සාමාන්‍යයෙන් ජපානයේ බූවල්ලට කියන්නේ ටකෝ කියලා. මේ කෑමට කියන්නේ ටකෝයකි. ටකෝයකි ගත්තා. කාලා බලමු දැන් අපි. මේක නම් ඉතින් මං කාලා තියෙනවා. මං ආස කෑමක් හින්දා ඉතින් රේට් කරන්න නම් දෙයක් නැහැ. මොකද මං ආසයිනේ. ඒ හින්දා රසයි ඉතින්. මං ඔයාලට ටකෝ එකක් ඇතුළ පෙන්නන්නම්. පොඩක් ගලවලා කරලා කඩේ අයියා දැක්කොත් දැන් දුක හිතේ. මොකද්ද මේ ළමයා මේකට හාරමේ කරන්නේ කියලා. ටකෝ එකේ ඇතුළ මං ඔයාලට පෙන්නන්නම්කෝ. එන්න මේම තමයි ඇතුළ තියෙන්නේ. එන්නේ ඉන්නවා අපේ ටකෝ අයියා. Hi. මේකේ ටොපින්ග්ස් එක එක විදිහට තියෙනවා. මේ මම සිලෙක්ට් කරලා ගත්ත එක.
තව එක ලීක්ස් උඩින් ටොපින්ග්ස් දාලා චීස් දාලා එක සෝස් වර්ග දාලා ඕනි විදියට අපිට කැමති විදියට රස්ට හදාගන්න පුළුවන් එයාලගෙන් ඉල්ලගෙන. එයාලගේ ඩිස්ප්ලේ කරලා තියෙනවා එයාලගේ තියෙන වේරියේෂන්ස්. I like this one. පොඩි ගේම් එකක් හම්බුණා ඒක ප්ලේ කරන්නයි දැන් යන්නේ. මට නම් හරියට ෂූට් කරන්න නම් බෑ. ෆස්ට් ටයිම් ෂූට් කරන්න යන්නේ බලමු. මොනවා හම්බෙයිද දන්නේ. 500 円ね。හම්බෙයි. වෙඩි වදින්න.はい。මේක මාර බරයිනේ. අල්ලලවත් පුරුදු නැහැ. එහෙම. ඔන්න මන් තියන්න. ගේම් එක කරලා ඉවර වෙලා දිනන්න බැරුණානේ. ඒව සුට්ටක් හෙල්ලෙන්න වැඩක් නැහැ තේරුණා නැහැ. ඒ උනත් කොට කාතල් එකට හොඳයි ඉතින්. ස්නැක් එකක් දුන්නා. පව් කියලා හිතලා වෙන්නේ නැති. අමතකුණ ෆුඩ් රිවිව් එකක් කරන්න කියලා කඩලත් ඉවරයි. මේකත් කාලම් පෙන්නන්න. අපේ ලංකාවේ ටිපි ටිප් තියෙන්නේ අන්නේ වගේ මෙහි මේකත් ස්නැක් එකක් හරි රහයි. ටිපි ටිප් වගේ. පොඩි ළමයිගේ ස්නැක් එකක් මේක. හරි. ටිපි ටිප් රසයි.はい、どうぞ。はい、どうぞ。頑張れ。ありがとう。サンキュー。あれ何ですかあれ？はい、どうぞ。頑張れ。ありがとうございます。ありがとうございます。ありがとうございます。Thank you. මම දන්නේ නැහැ මම උදුරන්න ඕනි කියලා. උදුරන්න ඕනි නේ එයාගේ. මේ රසයි. අමුතු ක්‍රීම් රහක් යනවා. හොඳයි. චොක්ලට් අයිස්ක්‍රීම් නේ හැබැයි මීට වඩා චොක්ලට් රස ඒවා එළිය ගන්න තියෙනවා. සාමාන්‍ය රහ. විශේෂත්වයක් නැහැ. ගොඩක් කෑම කෑවා. ඒ වුණාට යන් අපි දැන් ඊළඟ කෑමත් කාලා බලන්න. ගාඩිගත්ත ගොසයිමස්. ඊළඟ කෑම. කාගන්න පුළුවන් ඒ ඔක්කොම. මේකට කියන්නේ ටොනේඩෝ පොටේටෝ චිප්ස්. ජපනීස් කට්ටිය ටොරොනේඩෝ පොටේටෝ චිප්ස් කියලාත් කියනවා. ටොනේඩෝ එකක් වගේ හින්න වෙන්නේ නැති. කාලා බලමු ටොනේඩෝ එක කොහොමද කියලා. රසයි. ලුණු. ගාන. රසයි. මේකට දෙන්නම් මං 10න් දුන්නොත් 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. රසයි. මේකේ සැර ගත්තහම ඇත්තට මේක ස්පයිසි නෑ. ජපන් කට්ටිය ගොඩක් සැර කනවා අඩුයිනේ. ගොඩක් සැර නැහැ. හැබැයි සෝල්ටි. රසයි. හලෝ යාළුවනේ. දවල් ඉඳන් තාම අපි මේකේ ඇවිදිනවා. දැන් නම් හවස් වෙලා තියෙන්නේ. මෙයාලා ඔන්න ලයිට් ඔන් කරලා දැන් හරි ලස්සනයි මේ පැත්ත. ගොඩක්ම දොතොම්බරි ෆේමස් රෑත තමා. මොකද රෑත හරි කලර්ෆුල් මේක ඉතින්. ලස්සන දේවල් බලා ගන්න පුළුවන් මේක ඇතුලේ.
හරිම ලස්සනයි. විනෝද වෙන්න ගොඩක් කට්ටිය ඉතින් එනවා. හරිම ලස්සනයි. මෙයාලා එයාලගේ ෂොප් එක හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තිනවා. බලන්නකෝ එයාලගේ ඩිස්ප්ලේ කරලා තියෙන විදිහ, එයාලගේ කෑම එයාලා ප්‍රොමෝට් කරලා තියෙන විදිහ. හැම කඩයක්ම මේක ගොඩක් තියෙන්නේ ෆ්‍රයිඩ්ස් දේවල්. බැදපු කෑම වර්ග. ඒක හරි ලස්සනට තියෙනවා. එතකොට අතන ටකෝ අපි කෑවා කලින්. ටකෝ බලන්න එයාලා හරියට ඩිස්ප්ලේ කරලා තියෙන විදිහට. මෙතනත් ටකෝයකම තමයි. එයාලා ටකෝයකේ ඩිස්ප්ලේ කරලා තියෙන විදිහ බලන්නකෝ. බලන්න මෙතන කඩවල් දෙකක් එක ළඟ වුණාට බලන්න හරි ලස්සනයි යන්නේ. හවස් වෙනකොට කට්ටිය වැඩි වුණා වගේ. මෙතන ගොඩාක් කට්ටිය ඉන්නවා එකතු වෙලා. හරි ලස්සන තැනක් තියෙන්නේ. ගොඩක් ෆේමස් මෙතන ජපාන් ඕසකා වල. කට්ටිය සාමාන්‍යයෙන් ටුවරිස්ලා ආපුවාම මිස් කරන්නෙම නැති තැනක්. හරි ලස්සනයි රැට. අපි චුට්ටක් කරවල වෙනකන් හිටියේ. ඔයාලට ඒක ලස්සන පෙන්නන්න. හැබැයි ගොඩක්ම කරවලලා නැහැ. තාම හවස. අපි බලමු ගිහිල්ලා. Dime si tú quieres algo más. Dime si tú necesitas algo dulce para calmar esta noche. Va a ser loca. Esta noche va a ser la mejor de tu vida. Dime si te quieres acostar. Dime si tú quieres que yo haga algo con tu madre esta noche. Te doy un anillo. La mejor de tu vida. Esta noche, esta noche, va a ser la mejor de tu vida. Esta noche, esta noche, va a ser la mejor de tu vida. Dime si tú quieres mis horas. 1, 2, 3, 4. Porque ya tienes todas las 3 de mi corazón. Esta noche va a ser loca. Esta noche será la primera de nuestra vida. Esta noche, esta noche, va a ser la mejor de tu vida. Esta noche, esta noche, esta noche, va a ser la mejor de tu vida. කාලා බලමු මම හිතන්නේ දානවා. හරි. මේක තමයි අද දවසෙන් 10න් 10. හරි. ආරමස.
ගහට මම ඉතින් කියන්න දෙයක් නැහැ නේ. එහෙනම් යාළුවනේ අද දවස ඔන්න ඉවරයි. දැන් රෑ වෙලා තියෙන්නේ. දැන් දෙන්නේ ගෙදරට දුවන්න. අද ඉතින් ගොඩක් එන්ජොයි කරා කෑවා. අසස් කෑම ගොඩක් කෑවා. යනම් බඩ ෆුල්. ඒ වගේම ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා ඉතින්. ෂෝක් ඉතින් මේ වගේ නිවන දවසක මේ වගේ තැනකට ඇවිල්ලා හරි ලයිව් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒකට දිහා බලාගෙන ලස්සන දැන් බලාගෙන ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් ඉතින්. දැන් ආයෙ දවසක අපි හමු වෙමු. තවත් වීඩියෝ එකක් අරගෙන එන්න. කියලා කරනවාද ඕනි කියලා. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න.